මට මතකයි මම එක්සත් ජාතික පක්ෂ ශිෂ්‍යාංගධානය ආරම්භ කරනකොට විශ්වවිද්‍යාලයේදී මට කිව්වේ මේ CIA කාර්යයක් කියලා. ඇමරිකන් ගැත්තෙක් කියලා ඉඳගෙන. හේතුව අපි ඇමරිකාවට ඇත්තටම හොඳ ප්‍රතිරූපයක් අපි ගාව තිබුණේ. ඒක නොබැඳි ප්‍රතිපත්තිය කියන්නේ යුක්තිය වෙනුවෙන් සාධාරණත්වය වෙනුවෙන් අපේ වටිනාකම් වෙනුවෙන් පෙනී නොසිට මේ මුනිවත රැකීම නෙමෙයි. හරි දේ වෙනුවෙන් කතා කරන්න ඕනේ. අපිට ගරුත්වයක් හිතෙනවා. බණ්ඩාරනායක මැතිනිය ඉන්දියන් සාගරයේ සාම කලාපයක් කරන්න යෝජනා කළා. කොච්චර දුර දැක්මකින්ද අපි නායකයෝ කටයුතු කළා තියෙන්නේ. ජයජවර්ධන මහත්මයා කිව්වා ඒ කොන්දේසියට යටත් වෙලා ආධාර ගන්න ශ්‍රී ලංකාව සූදානම් නැහැ කියලා මේ එතුමයි නම් කිව්වා. ඔක ඇමරිකාවට කැමති නම් අපිට උදව් කරන්න පුළුවන්. හරි මේ කියලා අපි ගිවිසුම අත්සන් කෙරුවා. පෞරුෂයක් තිබුණා අපේ නායකයින්ට ඉඳගෙන. ඒ විදිහට පුංචි රටවල් මේ වෙලාවේ තමන්ගේ වාගකීම හරියාකාරව ඉටු නොකළොත් මේ ලෝකේ යන්නේ යටත් විවිධ කාලේ තිබුණට වඩා වහල් කාලයකට අපේ රටවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙවි. අපි මිනිමරා ගත්තා. අපේ රජයේ දේපොළ නැති කරගත්තා. ලොකු හිතන්න බැරි විනාශයක් ඇති කරගත්තා. දැන්වත් අපි මේ සිතුම් පැතුම් වලින් මිදෙන්න ඕනේ. මේ බෙදුම්වාදී අදහස් වලින් මිදෙන්න ඕනේ. එක රටක්, එක ජාතියක් විවිධත්වය තුල එකමුතුව ඇති කරගෙන ප්‍රායෝගික ආර්ථික ගමන් මාර්ගයකට මේ රට හැමෝම එකතු වෙලා මේ වගේ කාලයක එහෙම කරන්න බැරි නම් කවදාද අපි ඒක කරන්න යන්නේ? ලංකාව වගේ රටක දේශපාලනය කරනකොට මේ දේශපාලනයත් එක්ක වංචාව, දූෂණය, හොරකම, මැරකම වගේ දේවල් ඉස්මතු වෙනවා. හැබැයි මේ ජරාජීර්ණ වූ දේශපාලන පොර්පිටියේ ජෙනුයින් පොලිටිෂියන්ස්ලත් කීප දෙනෙක් මේ අතර ඉන්නවා. ඔවුන් අතරින් ඉහළින්ම ඉන්න මහත්මා දේශපාලනයේ නියැලෙන චරිතයක් තමයි අද මාත් එක්ක ඉන්නේ. ඔහු වෙනින් කවුරුත් නෙමෙයි, නීතිඥ ඉමිතියාස් බාකිර් මාකර් මහතා. ඔබතුමාව ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා අද ටෝක් විත් කසුන් වැඩසටහනට. බොහොම ස්තුතියි කසුන්. බොහොම කාරුණික වචන වලටත් බොහොම ස්තුතියි. හැබැයි මගේ නම ඉමිතියාස් නෙමෙයි, ඉම්තියාස්. ඉම්තියාස්. හරි. මං මේ වැඩසටහනට වාඩි වෙනකොටම මට පනවපු එක වාරණයක් තමයි දේශපාලනය ගැන නම් කතා කරන්න එපා කියන එක. හැබැයි මං මෙතන ඉඳලා පොඩි අරගලයක නිරත වෙනවා ඉම්තියාස් මහත්මයායි එක්ක කොහොමද ඉම්තියාස් මහත්මයාගෙන් වෙන් කරලා දේශපාලනයෙන් තොරව ඔහුත් එක්ක මේ සංවාදය කරන්න කියලා. කොහොම වුණත් මම මේ කතාව අපි මේ විදිහට පටන් ගමු. දැන් අපි දකිනවා මේ වෙනකොට මැද පෙරදිග විශාල අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. පොඩ්ඩක් බාධා කරලා කමන්නේ නැද්ද කසුන්? අනිවාර්යෙන්. දේශපාලනයේ තහනම් කියලා මම කිව්වේ නෑ. මම වෙනුවෙන් කවුරු හරි කියන්නේ නැති, ඒකෙන් අදහස් කරන්නේ නැති මම පක්ෂ දේශපාලන කටයුතු වලින් ඈත් වෙලා ඉන්න හින්දා පක්ෂ දේශපාලන කටයුතු කතා කරන්න එපයි කියන එක වෙන්නේ නැති යා කියන්නේ නැති. අනිවාර්යෙන්. පක්ෂ දේශපාලන කටයුතු කතා කරන්න අවශ්‍ය නැහැ. ඒක නිසා අපි කතා කරමු ලෝක දේශපාලනය ගැන කතා කරන්න පුළුවන්. ඔබතුමාට හසල දැනුමක් තියෙනවා ඒ සම්බන්ධයෙන්. මං කැමති දැනගන්න දැන් මේ දවස්වල තියෙන අර්බුදයත් එක්ක මේ මැද පෙරදිග අර්බුදයත් එක්ක ඒක මහත් ඛේදවාචකයක්. ඇමරිකාව විසින් ඉරානයේ වෙත ප්‍රහාර එල්ල කිරීමත් මේ හරහා නිර්මාණය වෙලා තියෙන විශාල අර්බුදයක්. මේ අර්බුදයේ යම් කොටස්කරුවන් බවට ලාංකිකයනුත් පත් වෙලා තියෙනවා. විවිධ තෙල් ප්‍රශ්න, අපිට සමාජ ප්‍රශ්න දැක ගන්න පුළුවන් වෙනවා. ඔබතුමා මොකද හිතන්නේ ඇමරිකාව මේ විදිහට මේ ලෝක සම්මතයන්ට පිටුපාමින් රටවල් වලට මේ විදිහට කරන ක්‍රියාපිළිවෙත ගැන? කසුන් මේ සිද්ධිය මම හිතන්නේ අද ඇමරිකාව ඉරානයේ සිද්ධ කරන මේ කටයුතු හුදකලාව අරන් අපිට හිතන්න පුළුවන් කමක් නැහැ. සමස්තයක් හැටියට මේ පිටුර බලන්න ඕනේ. ඉතිහාසයේ මෑත ඉතිහාසෙත් ලෝක ඉතිහාසෙත් දිහා බලනකොට මේ විදිහේ යුද්ධ සිද්ධ වෙලා තියෙනවා. මේ වගේ යුද්ධ වළක්ව ගන්න, සාමකාමී ලෝකයක් පවත්වගෙන යන්න තමයි ලවපු අධ්‍යක්ෂ වසර ගණනාවක අධ්‍යක්ෂමුත් පාදක කරගෙන සාකච්ඡාවල් තියලා ජාත්‍යන්තර නීති නිර්මාණය වුණේ, ජාත්‍යන්තර නීති නිර්මාණය වුණේ, ජාත්‍යන්තර සම්මුතීන් නිර්මාණය වුණේ. ඒවා සම්බන්ධයෙන් වාද කියන්න ආයතන පද්ධතීන් නිර්මාණය වුණේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් කොමිසම, ජාත්‍යන්තර අධිකරණය, නිරායුධකරණය පිළිබඳ අධිකරණය, න්‍යෂ්ටික සීමා කිරීම ගැන කටයුතු කරන ආයතන, වගේ ආයතන වෙළඳාම සහ අන්තාර්ථික
ඒව තුන වුණත් පුංචි රටවල් වලට අසාධාරණයක් නොවන විදිහට පුංචි රටවල් වලට තමයි මේකේ යහපතක් වෙන්නේ. නැත්නම් ඉස්සර කාලේ තිබුණේ කියන්නේ මොකද අර කැලෑ නීතිය කියලා, වනචාරී යුගය කියලා. අතේ හයිය තිබිච්ච මිනිස්සයා ඊට පස්සේ කාලේ මේ හමුදා බලය තිබිච්ච කට්ටිය, නාවික බලය තිබිච්ච කට්ටිය, ඊට පස්සේ ගුවන් බලය තිබිච්ච කට්ටිය, අද නව තාක්ෂණයත් එක්ක මේගොල්ලෝ තමයි ඡන්දීන් වෙලා අනික් රටවල් යටපත් කරගෙන සූරාකෑම මේ සිදු කරන්නේ. දැන් බලන්න මේ පහුගිය කාලේ මේ දිගටම සිදු වෙච්ච ප්‍රහාරයන් දිහා බලන්න මේ කලාපය තුල මැද පෙරදිග මේ ඉරාකයේ යටපත් වුණා. මේ උඟක් රටවල් මේ ප්‍රජාතන්ත්‍රවාදී දෙන්න මේ ක්‍රූර පාලකයෝ නැති කරන්න මේ අපි මේක වෙනස් කරන්න ඕනේ, රෙජීම වෙනස් කරන්න ඕනේ කියලා ගිහිල්ලා යන්නේ ඔක්කොම කොයි වගේ රටවල් වලටද? තෙල් තියෙන රටවල් වලට, සම්පත් තියෙන රටවල් වලට. වෙනිසුලාවට යනවා, ඉරාකයට යනවා, ලිබියාවට යනවා, දැන් ඉරානෙට යනවා. ඒ සම්පත් තියෙන රටවල් Tamanට හිතකර විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා නම් ඒවට මුකුත් වෙන්නේ නැහැ ඉඳගෙන. ඒ නිසා මේක හුදෙකලා ප්‍රශ්නයක් නෙමෙයි. මේක මේ එදා තිබිච්ච යටත් විජිතවාදය තවත් අලුත් විදියකට මේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ නව යටත් විජිතකරණය එහෙම කියනවා ඉඳගෙන අලුත් විදියකට ක්‍රියාත්මක වෙනවා. ඉඳගෙන මේ බදු දාලා බය කරනවා ඉඳගෙන තර්ජන එල්ල කරනවා. ඉතින් අද මේ වෙනදා මේ ඇමරිකාව ඉරාකයට ගහනකොට, ලිබියාවට ගහනකොට, මේ වෙනත් රටවල් වලට මේ මැදිහත් වෙනකොට එහෙම යුරෝපීය රටවල් එක මිටට හිටියා. අර ලංකාවේ කියනවා වගේ එක මිටට හිටියා ඒගොල්ලොත් එක්ක. හැබැයි මේ ආක්‍රමණයේදී එහෙම දෙයක් වුණේ නැහැ. දැන් ස්පාඤ්ඤය වගේ යුරෝපා සංගමයට අයිති රටවල් ඒකට විරුද්ධව මේ හඬ නැගුවා. ඇමරිකාවේ හිතවතෙක් හැටියට සලකන මේ කැනඩාව ඒකට විරුද්ධව හඬ නැගුවා ඉඳගෙන. මේක දැන් මේ අපි පොඩි කාලේ මට මතකයි මම එක්සත් ජාතික පක්ෂ ශිෂ්‍යාංග විධානය ආරම්භ කරනකොට විශ්වවිද්‍යාලයේදී මට කිව්වේ මේ CIA කාර්යයක් කියලා ඇමරිකන් ගැත්තෙක් කියලා ඉඳගෙන. හේතුව අපි ඇමරිකාවට ඇත්තටම හොඳ ප්‍රතිරූපයක් අපි ගාව තිබුණේ. මානව අයිතිවාසිකම් රකින්න, නිදහස රකින්න, මේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පෙනී සිටින රටක් හැටියට. ලෝක සාමය වෙනුවෙන් පෙනී සිටින රටක් හැටියට. මොන ලැජ්ජ වෙනවද? අද ඇමරිකාව මේ ට්‍රම්ප් කටේ ජනාධිපතිතුමාට මේ යන ගමන ඉඳගෙන කාලයක් තිස්සේ මේ ගමන ගැන ඉඳගෙන අපිට හිතා ගන්නත් මේ පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේක හුදෙක් ඉරානයේ මුහුණ දෙන ප්‍රශ්නේ නෙමෙයි. අපිට මේ ප්‍රශ්නෙට හෙට මුහුණ දෙන්න සිද්ධ වෙයි. මට මතක් වෙන්නේ ඩික්සිට් මහත්තයාගේ පොත කොලම්බෝ අසයින්මන්ට් කියලා. අසයින්මන්ට් කොලම්බෝ කියලා පොත. ඒකේ තියෙනවා ජයජාවදර මහත්මයා. එතුමා ඒ කාලේ වමේ පක්ෂ නායකයෝ හැඳින්වුවේ යැන්කි ඩිකි කියලා. එතුමා මේ අපේ රටේ අර යුද්ධකාරී තත්ත්වයන් ඇති වෙච්ච වෙලාවේ හැමෝම හිතුවා ඇමරිකන් සහයෝගය එතුමාට ලැබෙයි කියලා. ඒ බලාපොරොත්තු වෙච්ච සහයෝගය ලැබුණේ නැහැ. මම දන්න බලවත් ඉන්දියාව හින්දා දන්නේ නැහැ ඉඳගෙන. අපි අසරණ තත්ත්වයකටපත් වුණා ඉඳගෙන. හැබැයි පාකිස්තානය වගේ රටවල්, ඉරානය වගේ රටවල්, ඒ කලාපීය රටවල් වල සහයෝගය අපිට ලැබුණා. මට මතකයි ප්‍රේමදාස මහත්මයා ජනාධිපති වෙලා ඉන්නකොට ඒ අවස්ථාවේදී ඉරාකෙට, ලිබියාවට ඉරානයට නියෝජිතයෝ යවුවා ඉඳගෙන. හැබැයි ඉරාකේ කුවේට් යුද්ධෙද කොයිද ඒ කාලේ. ඒකින්ද එකකට එකට ආවා ආධාර දෙන්න ලංකාවට. නමුත් ක්‍රියාවට නගන්න බැරි වුණා ඉරාකයට. මේ ලිබියාව ආප්‍රිකානු ප්‍රදේශවල ඒගොල්ලෝ නියුක්ත වෙලා හිට ප්‍රශ්නෙින්ද අපිට බලාපොරොත්තු වෙච්ච විදිහට සහයෝගය ලැබුණේ නැහැ. නමුත් ජගත් තලයේ අපිට විරුද්ධව ප්‍රශ්න ඇති කරනකොට මේ මානව හිමිකම් කියන මේ අද මේ ප්‍රහාර එල්ල කරන රටවල් මේ අපේ අපේ සහයෝගයට හිටියා ඒ රටවල් ටික. හැබැයි මේ ඉරානය ඒ අතින් අපිට උදව් ලබා දුන්නා ඉඳගෙන. ඒ වගේ අවස්ථාවල් වලදී මම කියනවා යැන්කි ඩිකි කියන කෙනාට ඒ සහයෝගය මේ එදා ලැබුණේ නැහැ. අසරණ තත්ත්වයකට මේ වගේ පෞරුෂයක් තියෙන නායකයෙක්, ප්‍රබල නායකයෙක් අසරණ තත්ත්වයටපත් වුණා. ඩික්සිට්ගේ පොතේ තියෙනවා. ඉන්දියානු බලපෑම් ඉදිරියේ මේ පොත කියවලා බලන්න අර ඒ දාපු බලපෑම් ඉදිරියේ මේ අපේ රට පුංචි රටවල නායකයින් මුහුණ දෙන අමාරු තත්ත්වය පේනවා අපේ රටකට. හෙට අද ඉරානයේ මුහුණ දීලා තියෙන තත්ත්වයක් වගේ තත්ත්වයක් අපේ රටවලට එන්න පුළුවන්. ඉතින් පුංචි රටවල් වල කල්පනාකාරී වෙන්න වෙනවා. දුර දැක්මෙන් වැඩ කරන්න යුතු වෙනවා. මේ ජාත්‍යන්තර නීතිය, ජාත්‍යන්තර සම්මුතීන් ඒවා ආරක්ෂා කරන්න තියෙන ජාත්‍යන්තර මේ ආයතන පද්ධතීන් ආරක්ෂා කර ගැනීම සඳහා ඒ වටිනාකම් වෙනුවෙන් අපි පෙනී හිටින්න ඕනේ. නොබැදී පිළිවෙත දුර්වල කරලා තියෙනවා බලවත් රටවල්. අද මේ ගෙනියන්නේ නව යටත් විතවාදී කටයුතු සාර්ථක කර ගැනීම සඳහා. ඉතින් අපට වගකීමක් තියෙනවා ඒවා ශක්තිමත් කරගන්න ශක්ති ප්‍රමාණයෙන් මේ පෙනී හිටින්නට. ඒක නොබැදී ප්‍රතිපත්තිය කියන්නේ යුක්තිය වෙනුවෙන්, සාධාරණත්වය වෙනුවෙන්, අපේ වටිනාකම් වෙනුවෙන් පෙනී නොසිට මේ මුනිවත රැකීම නෙමෙයි.
හරි දේ වෙනුවෙන් කතා කරන්න ඕනේ. අපිට ගරුත්වයක් හිත වෙනවා. එදා ඇමරිකාව සහ රුසියාව අතර සීතල යුද්ධය තියෙන කාලේ බණ්ඩාරනායක මැතිනිය ඉන්දියන් සාගරයේ සාම කලාපයක් කරන්න යෝජනා කළා. කොච්චර දුර දැක්මකින්ද අපි නායකයෝ කටයුතු කරලා තියෙන්නේ. පරාජය යෝක යුද්ධයෙන් පැටලිච්ච ජපානයෙන් වන්දි ගන්න ඕනේ කියලා බලගතු රටවල් කියනකොට ජයජාවර්ධන මහත්මයා කිව්වා වැටිච්ච රටකින් වන්දි ගන්න එක නෙමෙයි කරන්න ඕනේ. මේ ඒගොල්ලන්ට නැගිටින්න උදව් කරන්න ඕනේ කියන මේ ප්‍රකාශ කළා ඉඳගෙන පෞරුෂයක් තිබුණා අපේ නායකයින්ට ඉඳගෙන. ඒ විදිහට පුංචි රටවල් මේ වෙලාවේ තමන්ගේ වාගකීම හරියාකාරව ඉටු නොකළොත් මේ ලෝකේ යන්නේ යටත් විවිධ කාලේ තිබුණට වඩා වහල් කාලයකට අපේ රටවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙවි. දැන් ඔබතුමා ඔය නොබැඳි පිළිවෙත ගැන කතා කරා. එතකොට මේ වෙනකොට ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය කොහොමද හැඩගැහිලා තියෙන්නේ? මේ තියෙන අර්බුදත් එක්ක කොහොමද ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය? මම හිතනවා අපි එක පටු පක්ෂ ભેදවල ඉඳගෙන බලන්න ඕනේ නෑ මේ ප්‍රශ්නේ. අපේ රට හැම වෙලාවෙම නොබැඳි ව්‍යාපාරේ හිටියා. ඒ ව්‍යාපාරයේ ගෞරවනීය නායකයෝ විදිහට අපේ මේ රටවල නායකයෝ පෙනී ඉඳලා තියෙනවා. අපිට වටිනාකම් තියෙනවා. අපිට මේ අගයන් තියෙනවා. මනුස්සකම සදාචාරමය වටිනාකම් තියෙනවා. ඒ යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් පෙනී හිටින අපිට තියෙනවා. අපි රටකට බැඳෙන්න ඕනේ නෑ. නොබැඳි රටක් හැටියට අපි ඉන්නට ඕනේ. නමුත් ඒක අපිව වළක්වන්නේ නෑ හරි දේ වෙනුවෙන් කතා කරන්න. නිසා අපි හරි දේ වෙනුවෙන් පෙනීමට මතක් වෙනවා මේ එකපාරක් මේ ජාජාව මේ අපිට යුද්ධ කාලෙකදී අපේ මේ සහල් ප්‍රශ්නිකට මුහුණ දෙන්න වෙලාවේ චීනියත් එක්ක අපි ගිවිසුමක් අත්සන් කරන්න ගියා. රබර් සහල් ගිවිසුම අත්සන් කරන්න ගිය වෙලාවේ ඇමරිකාවේ ප්‍රබල ඇමතිවරයෙක් මේ වෙලාවේ මේ අපිට කිව්වා ජයජාවර්ධන මහත්තයාට කිව්වේ. ඒ වෙලාවේ එතුමා සම්මුලකට සෑන් ෆ්‍රැන්සිස්කෝට කොහෙද ගිය වෙලාවේ මේ මට මතක විදියට මේ කිව්වා මේ චීනයත් එක්ක සම්බන්ධකම් පවත්වන්න නැතුව ගිවිසුම් ගහන්න නැතුව හිටියොත් අපිට දිගටම ඇමරිකන් ආධාර වැඩි කරන්න පුළුවන් ඕගොල්ලන්ට කියලා. එතකොට එතුමා කිව්වා ඒ කොන්දේසියට යටත් වෙලා ආධාර ගන්න ශ්‍රී ලංකාව සූදානම් නැහැ කියලා මේ එතුමා කිව්වා. ඔක ඇමරිකාවට කැමති නම් අපිට උදව් කරන්න පුළුවන්. හරි මේ කියලා අපි ගිවිසුම අත්සන් කෙරුවා. ඒ සෙනනායක පාලනයක් තියෙන කාලෙදී ජයජාවර්ධන මහත්මයා මුදල් ඇමතිවරයා වෙලා ඉන්න කාලෙදී ඉඳගෙන අපේ නායකයෝ මේ විදිහට කටයුතු කරලා තියෙනවා ඉතිහාසයේ. ඒත් එක්කම දැන් මේ යුද ගැටුමත් එක්ක ලංකාවේ ඇති වෙලා තියෙන සමාජීය ප්‍රශ්න ඉන්ධන පෝලිං, ගෑස් පෝලිං යම්කිසි අරාජිකත්වයක් නිර්මාණය කරලා තියෙනවා. මේක කොයි විදිහටද දුර දක්නා නුවණකින් කළමනාකරණය කරගන්න ඕනේ? අපේ මට්ටමින් ඒ කළමනාකරණය කරගන්න අපේ නායකයෝ කටයුතු කරන්න ඕනේ. නමුත් ඒක අපි විතරක් මුහුණ දුන්න ප්‍රශ්නයක් නෙමෙයි නේද? ලෝකෙම මේ රටවල් අද මේ අර්බුදයට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා මේක සිද්ධ වෙලා තියෙන්නේ මූල හේතුව තේරුම් අරගෙන. ඒ වගේ සිදුවීම් නැවත සිදුවීම් වැළැක්වීම ගැනත් කල්පනා කරලා අවබෝධයෙන් මේ අපි මේ ප්‍රශ්නය ගැන ඇමතිය යුතුව තිබෙනවා. කියමනක් තියෙනවා මම මේ සාකච්ඡාව තවත් මානයකට මේ ගෙනියන්නේ. කියමනක් තියෙනවා ලොවෙන් එකෙක් වෙයි එක් දෙයකට සමත කියලා. නමුත් ඒක ඔබතුමාට මං හිතනවා ඒ තරම් ගැළපෙන කියමනක් නෙමෙයි කියලා. මොකද ඔබතුමා නීතිඥයෙක්. ඒ වගේම හොඳ ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ හොඳ විශ්ලේෂකයෙක්. ඒ වගේම ග්‍රන්ථ කර්තෘවරයෙක්. ඒ වගේම ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳව හොඳ හසල අත්දැකීම් තියෙනවා. ඒ වගේම පරිණත අමාත්‍යවරයෙක් විදිහට රටට විශාල සේවයක් කරපු කෙනෙක්. මේ දවස්වල ග්‍රන්ථ කීයක් විතර රචනා කරලා තියෙනවද ඔබතුමා? පරිවර්තන කෘතිත් එක්කම හිතන්න 15කට වැඩි. 15කට වැඩි මේ තියෙනවා ඉඳගෙන. ඇත්තටම දැන් පොතක් රචනා කරනවා කියන එක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. මනස නිදහසේ තියාගන්න ඕනේ. ගවේෂණය කරන්න ඕනේ. වෙනත් ලේඛකින්ගේ පොත්පත් පරිශීලනය කරන්න ඕනේ. මේවට ඔබතුමාට වෙලාව තියෙනවද? මොකද ඔබතුමා දේශපාලඥයෙක්. දේශපාලනයේදී ගොඩක් අපි දන්නවා කාර්යබහුල වෙන්න ඕනේ. එතකොට මේ දේවල් එක්ක මනස එක තැනක තියාගෙන මේ විදිහේ සංයමයෙන් පොත් රචනා කරන එකට ඔබට වෙලාව තියෙනවද? මම පොතක් ලියන්නම කියලා මහන්සි වෙන එකක් නෙවෙයි ඉඳගෙන. මම සාමාන්‍යයෙන් ලෝකෙ ගැන අවදීන් ඉන්නවා. ලෝකෙ සිදුවීම් ගැන කියවනවා, බලනවා. විශේෂයෙන් දේශපාලන කටයුතු ගැන මගේ උනන්දුවක් තියෙනවා ඉඳගෙන. ඒව ගැන කියනවා. ඉතින් මම මේ කියවීම තුලින්, බැලීම තුලින්, අත්දැකීම් තුලින් ලබාගත් දැනුම
සමාජය තුළ කතිකාවතක් ඇති කරන්නට මේ මිනිසුන්ටත් ඒ ගැන හිතලා බලන්නට සමාජගත කිරීමේ වැදගත්කම මම තේරුම් ගන්න තියෙනවා. මම උත්සාහ කරනවා. ඉතින් මේ මගේ අත්දැකීම් වලින් මම කියවපු දේවල් වලින් මම දැකපු දේවල් වලින් යමක් කමක් ඉගෙන ගන්න පුළුවන් නම් ඉගෙන ගන්න. ඒකත් මම හිතනවා පිනක් කියලා ඉඳගෙන. ඒක අනාගත පරපුරටත් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒක සමාජගත කරගෙන යනවා. ඒකෙන් මම යම්කිසි සතුටක් ලබනවා, ආස්වාදයක් ලබනවා. මේ අපිට පසුබිමින් පෙනෙන්නේ ඔබතුමා රචනා කරපු පොත්පත් තමයි මේ තියෙන්නේ. ඔබට ඒ ගැන නිහතමානී ආඩම්බරයක් තියනවද? ආඩම්බරයක් කියලා කියන්නේ සතුටක්. මේක ඉතින් මේ සියල්ල මම ඉතින් ආගමක් දහමක් විශ්වාස කරනවා ඉඳගෙන අපි ආඩම්බර මේ සතුටක් තියෙනවා, තෘප්තියක් තියෙනවා ඇත්තටම. මම දන්න තරමින් ඔබතුමා ශිෂ්‍ය අවදියේ තමයි දේශපාලන කටයුතු වලට අත්පොත් තිබ්බේ. ඒ එක්සත් ජාතික පක්ෂයේ තමයි ආරම්භ කළේ. ඒ හරහා නොයෙකුත් දේශපාලන අත්දැකීම් ලැබලා නොයෙකුත් දේශපාලන පරිචයන් ලැබලා කටයුතු කළා. මේ එක්සත් ජාතික පක්ෂයේ ස්වර්ණමය යුගයක් කියන්න පුළුවන් ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ යුගය. ඔබතුමා එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනය කරලා ඇයි ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට මේ තරම් අකමැති? මේ මාතෘකාව මම දාපු මාතෘකාවක් නෙවෙයි. මම ගුණසමරු කතාව කළාට පස්සේ මොකද්ද මේ කතාව කියන්නේ? ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ මේ අධ්‍යක්ෂකවරයා හැටියට හිටියේ විශ්‍රාමලත් සිවිල් නිලධ සේවකයෙක් මේ මාපිටිගම මහත්මයා කියලා කෙනෙක්. ඉතින් කතාව කළා දින 3 සතියක් විතර ගියාට පස්සේ මම හිතන්නේ එතුමාගේ දුරකථන ඇමතුමක් මට ආවා. එතුමා කිව්වා අපි මේ පොතට මේ යෝජනා කරනවා මා අකමැති ජේ.ආර්. කියලා. අපි පොත පළ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඔබතුමාගේ විරුද්ධතාවයක් නැත්නම් කියලා. මම කිව්වා ප්‍රශ්නයක් නැහැයි කියලා. මම හිතන්නේ ඒකට පාදක වෙන්නේ නැත්තේ මේ මම ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් වෙලා ඉඳද්දි පුද්ගලික අකමැත්තක් නෙවෙයි එතුමාගේ දේශපාලන තීන්දුව ගැන එහෙම මගේ එකඟ නොවන තැන් තිබුණා. අපි තරුණ වයසේ ඉතින් ටිකක් මේ ඒ තරුණ ජවයක් තියෙනවා එදගෙන ඒ වෙලාවේ මේ 1970 එක්සත් ජාතික පක්ෂය ලොකු පරාජයක් ලැබුවා. වාමාංශික දේශපාලන පක්ෂත් එක්ක එකතු වෙලා තමයි ශ්‍රීමා බණ්ඩාරනායක මැතිණිය දින්නේ ඉඳගෙන ඒ ඡන්දෙදි මේ ඒ වෙලාවේ චල පරාජයෙන් පස්සේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවට එකතු වෙලා වැඩ කරන්න ඕනේ කියලා කිව්වා. එතුමා කිව්වා මේ ඉදිරිපත් කරපු පක්ෂය ඇතුළේ ඉදිරිපත් කරපු තර්ක මට මතක විදිහට මේ වාමාංශික පක්ෂ මේ ලෝකේ තිබුණ කොමියුනිස්ට් කඳවුරයි මේකයි කියලා. ඒ නිසා මේගොල්ලෝ දැඩි අධිපතිවාදී පාලනයක් රටේ ඇති කරන්න පුළුවන්. ඉතින් අපි ආණ්ඩුව ඇතුළට ගිහිල්ලා දක්ෂිණාංශික බලවේග ශක්තිමත් කරන්න ඕනේ කියලා කිව්වා. ජේ.ආර්. ජයවර්ධන මහත්මයා මේ තමන්ගේ අරමුණ ඒක කියලා ප්‍රකාශ කළාට පක්ෂය ඇතුලේ වැඩි දෙනා එතුමාගේ ස්ථාවරයත් එක්ක එකඟ වුණේ නැහැ. මේ ශිෂ්‍ය පෙරමුණේ අපිටත් හරි කේන්තියක් ආවේ වෙලාවේ ආණ්ඩුව ඇතුළට යන්න හදන්නේ මෙතුමා මේ රටේ ඉන්න ධනවත් කොටස් වල වරප්‍රසාද ආරක්ෂා කරගන්න තමයි මේ ඒගොල්ලන්ගේ වුණාවල් ඉටු කරන්න තමයි මේ ඇතුළට යන්න කියන මේ විදිහටයි අපි දැක්කේ. නිසා ජේ.ආර්. ජයවර්ධන මහත්මයා මේ ගන්න ස්ථාවරය නිසා පක්ෂයට ද්‍රෝහී වීම නිසා එතුමා පක්ෂයෙන් නිරපන්න ඕන කියන යෝජනාවක් ශිෂ්‍ය පෙරමුණේ ලේකම් ඒ කාලේ සිතේන්ද්‍ර සිරණත්ත මහත්මයා ගෙනාවා. ඉතින් මම ශිෂ්‍ය පෙරමුණේ ඒ යෝජනාව ගෙනාපු වෙලාවේ ඒ යෝජනාව මම ස්ථිර මේ කෙරුවා. ඒක තමයි ඒ වෙලාව මම ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ගුණසමරු කතාව මට කරන්න කියලා ආරාධනා කළා. සමරු කතාව කරනකොට මම කිව්වා මගේ මේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා පක්ෂයෙන් නිරපන්න යෝජනා කරපු මට අද ගුණසමරු කතාව කරන්න තමයි උන්වහන්සේ ආරාධනා කළා තියෙන්නේ. ඒ ඉතිහාසයේ නොදැනද කියලා මට සැකයක් ඇති වෙනවා කියලා. ඒක තමයි මේකට මුල් වුණේ ඉඳගෙන. හැබැයි කසුනිති මේ දේශපාලන පක්ෂයක ඉන්නකොට ඒ දේශපාලන පක්ෂයේ නායකයෝ ගන්න හැම තීරණයක් එක්කම පක්ෂ සමාජිකයෝට මට හිතෙනවා අපිට 100%ක් එකඟ වෙන්න බැරි තැන් තියෙනවා ඉඳගෙන. මේ නමුත් අර සංසන්දනාත්මක අනිත් දේශපාලන පක්ෂත් එක්ක බලනකොට මූල ධර්මත් එක්ක මූලික ප්‍රතිපත්තිත් එක්ක විවෘත ආර්ථිකය වගේ දේවල් නිදහස් ආර්ථික ප්‍රතිපත්ති ඒ වගේ දේවල් එක්ක බලනකොට වැඩි එකඟත්වයක් අපිට මේ පක්ෂෙත් එක්ක තිබුණා. ගත්ත විවිධ යුගවලදී එක එක රහත් වෙච්ච මිනිස්සු නෙමෙයිනේ පාලනය කරන්නේ සෝවාන් වෙච්ච මිනිස්සු නෙමෙයි නේද පු탁ජන මිනිස්සු අඩුපාඩු තියෙනවා දුර්වලකම් තියෙනවා අපිත් අඩුපාඩුකම් තියෙනවා දුර්වලකම් තියෙනවා ඉතින් අපිට නෙවෙයිද බැරි තැන් වලදී සජීවී ප්‍රජාතන්ත්‍රවාදයක් පක්ෂය ඇතුලේ තියෙන්න ඕනේ ඒව අදහස් කරන්න පුළුවන් විදිහට ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ඊට පස්සේ කටයුතු මාත් එක්ක මම ශිෂ්‍ය පෙරමුණ ඊට පස්සේ සභාපති වුණා ඊට තරුණ පෙරමුණේ ලේකම්වරයා බවට පත් වුණා තරුණ පෙරමුණේ ලේකම්කමට මාව යෝජනා කරේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ඊට පක්ෂයේ ව්‍යවස්ථාව අනුව මේ තරුණ පෙරමුණේ වැඩි දෙනාගේ කැමැත්ත තියෙන පුද්ගලයා ප්‍රධාන ලේකම් වෙන්න ඕනේ ප්‍රධාන තනතුර ඒක යෝජනා මේ නායකතුමාට තමයි යෝජනා කරන්න පුළුවන් ඉතින් ඒතුමා පක්ෂයෙන් නිරපන්න ඕනේ කියලා කියපු මාව එතුමා යෝජනා කළා ප්‍රධාන ලේකම් හැටියට ඉතින් මේවා තමයි පක්ෂය ඇතුලේ තියෙන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදය
ඔබතුමාට ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගෙන් කැපිල්ලක් එහෙම ආවේ නැද්ද? මාව නිරපන්ට හදපු මේ තරුණයාට මෙහෙම අවස්ථාව දෙන එක ඒ තරම් හොඳ නෑනේ කියලා. ඊට වඩා මට හැම වෙලාවෙම දැනුනේ එතුමාගේ වැඩි කැමැත්තක් මට තිබිච්ච බවක් මට දැනුණා ඉඳගෙන. එතුමා මේ විරුද්ධ වැඩ කරපු එක්කෙනාව නිරපන්න නෙමෙයි එයාව පක්ෂයේ සම්පතක් කරගන්නයි. එතුමා කල්පනා කරලා වැඩ කළේ කියලා මට හිතෙනවා. ඒ කියන්නේ ඒ අර්ථවත් විවේචනයක් ඒක. එතකොට දැන් මේක තමයි මේ පොත. එතකොට දැන් මේක ළඟදි දවසක ජනගත වෙනවා. 30 වෙනිදා. අපි ඒ ගැන කතා කරමු. කොහෙදීද කවුද මේකට එන ආරාධිතයින් එහෙම? අපි මුද්‍රිත අර විපත් මුකුත් දැම්මේ නැහැ ඉඳගෙන පුවත්පත් වලින් තමයි ආරාධනා කළේ. දෙක WhatsApp මේ පණිවිඩ වලින් අපි ආරාධනා කළා. මේ කොහෙද මේ තැන තියෙන්නේ කොහෙද? මේක ජයජවර්ධන කේන්ද්‍රය මේ තමයි අනුග්‍රහය දක්වන්නේ මේකට. ඒතර තමයි පවත්වන්නේ. මාර්තු මාසයේ 30 වෙනිදා ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ තමයි හවස 4ට. ඔන්න ඔබත් මේ අවස්ථාවට සහභාගී වෙනවා නම් එන්න ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයට මාර්තු මාසයේ 30 වෙනිදා හවස 4ට. එතකොට ඔබ හැමෝටම බලා ගන්න පුළුවන් ඇයි මේ තරම්ම ජේ.ආර්. ජයවර්ධනට අකමැතිව ඉඳලා තියෙන්නේ කියලා. ඒ පොත් දෙමළ සිංහල ඉංග්‍රීසි භාෂා තුනෙන්ම එදාට දුරට වදිනවා ඉඳගෙන. ඔන්න ඒකත් හොඳ ආරංචියක්. සිංහල, දමිළ, ඉංග්‍රීසි කියන භාෂා ත්‍රිත්වයෙන්ම මේ පොත ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඉමිතියාස් මහත්මයාත් එක්කත් කතා බහ කරලා සෙල්ෆියක් එහෙම අරගෙන. හොඳයි. මම මේ ප්‍රශ්නයේ අවසාන වශයෙන් මේ සාකච්ඡාව අවසන් කරන්න ඔබෙන් අහන්නේ. ඔබතුමා හසල දේශපාලන දැනුමක් තියෙන පුද්ගලයෙක්. අමාත්‍යාංශ රැසක් හොබවලා තියෙන කෙනෙක්. විවිධ නායකයින් ඇසුරු කරලා තියෙන කෙනෙක්. ජාත්‍යන්තර සම්බන්ධතා, විදේශ රටවල් තානාපතිවරුන් එක්ක මේ රටට මොන විදිහේ දේශපාලන ප්‍රතිසංස්කරණයක්ද ගැලපෙන්නේ අපේ රටට ඉදිරියට යන්න? ඔබ විශ්වාස කරන හැටියට පක්ෂ දේශපාලනයෙන් තොරව ඔබ පෞද්ගලිකව විශ්වාස කරන ඔබේ දර්ශනය. මම හිතනවා අපි සාම්ප්‍රදායික දේශපාලන සිතුම් පැතුම් වලින් ඉවත් වෙන්න කාලයක් ඇවිල්ලා තියෙනවා කියලා. අපේ ලෝකයේ අනෙක් රටවල් වගේම අපේ රට පහුගියදා මුහුණ දුන්න ආර්ථික අහේනියත් ප්‍රශ්න අර්බුදයත් එක්ක ඛේදවාචකයකට මුහුණ දීලා තියෙන්නේ. මෙතනින් අපි ගොඩ එන්න ඕනේ. පටු දේශපාලන ආද බලයට පත් වෙලා තියෙන ආණ්ඩුව දිහා බලන්න ඉඳගෙන මේ බලයට එන්නේ ඉස්සෙල්ලා කියපු මේ කොමියුනිස්ට්වාදී සමාජවාදී ප්‍රතිපත්ති වල මේ ක්‍රියාත්මක කරන්න පුළුවන් තත්ත්වයක ඒගොල්ලෝ නැහැ නේදගෙන. අද ලෝකෙත් වෙනස් වෙලා හරි මේ රටවල් වෙනස් වෙලා මේවා තුල ඒගොල්ලොත් ලොකු වෙනසකට ගිහිලා තියෙනවා ඉඳගෙන. ඉතින් සාම්ප්‍රදායික දේශපාලන ගමන් මගෙත් අපේ වෙනසක් විය යුතුයි. අපිට මම හිතනවා සියලුම පක්ෂ වලට අවබෝධයෙන් රට ගැන හැඟීමක් ඇතුව යම්කිසි අවබෝධයෙන් වැඩ එකතු වෙලා මේ මේකෙන් ගොඩ එන්න වැඩ කරන්න පුළුවන්කමක් තියෙනවා. එතෙන්ට මේ රට එන්න පුළුවන් නම් අපිට මේ පුංචි රට පුංචි ජනගහනය මේ විඳීම විඳින්න ඕනේ නැහැ. මීට වඩා හොඳ වෙනකොට අපේ රට ගෙනියන්න පුළුවන්. අද ඉන්දියාව වගේ රටවල් දිහා බලන්න ලොකු ජනගහනයක් හැටියට ආර්ථික අතින් පෙළහර පානවා. චීන වගේ රටවල් දිහා බලන්න මාක්ස්වාදී මූලික ප්‍රතිපත්ති අමතක කරලා අද ලංකාවට එනවා මැණික් ගන්න. ලාභය උදෙසාගෙන. ලාභය කියන්නේ තහනම් වචනයක්. මේ කොමියුනිස්ට්වාදීට ලාභය කියන්නේ සූරා කෑම. ඊට ලාභ ලබන පන්තිය සූරා කරන පන්තිය. හරි එහෙමයි නිර්වචන තිබුණේ. අද ඒවා ඔක්කොම අමතක කරලා තියෙනවා. අමතක කරලා ඒ රටේ මිනිස්සුන්ගේ දුප්පත්කම අච්චර විශාල ජනගහනයකට මේ දෙන්න එක්තරා මාර්ගයකට වැටලා තියෙනවා. ජවහර්ලාල් නේරුලා සමාජවාදී ඉන්දියාවක් දැක්කේ. මේ සමාජවාදී රටවල් එක තමයි වැඩි හාදක තිබුණේ. අද ඒ සමාජවාදී ඒවා මුකුත් නැහැ. ඉන්දියාවේ දුප්පත්කම නැති කරන්න ප්‍රායෝගික ගමන් මාර්ග වලට බැහැලා තියෙනවා. හින්දා අපි නිකම් පටු මේ න්‍යාය ධර්ම වල හිර වෙලා ඉන්නේ නැතුව අනමිට කාලේ අදහස් වල ඉන්නේ නැතුව අපි මේ ලෝකේ වෙනස් වෙලා තියෙනවා. මේ ඒ වෙනස්කම් තීරුම් ගත රටවල් ඉස්සරහට ගිහලා තියෙනවා. ජයජවර්ධන මහත්මයා ගන්න ජයජවර්ධන මහත්මයා මේ රටේ නිදහස් ආර්ථික ප්‍රතිපත්තියට යනකොට චීනයේ ඒ ප්‍රතිපත්තියට ඇවිල්ලා තිබුණේ නැහැ. වියට්නාමයේ ඇවිල්ලා තිබුණේ නැහැ. ඉන්දියාවේ ඇවිල්ලා තිබුණේ නැහැ. දුර දැක්නා නුවණින් එතුමා එතනට ගියේ. එදා ලංකාවට අපේ නිදහස් වෙනද කලාප වලට මිනිස්සු ආවේ. ප්‍රේමදාස මහත්මයාගේ ඇඟලුම් කලාප වලට මේ ආයෝජකයෝ ආවේ
මැලේසියාව මේ සිංගප්පූරුව දකුණු කොරියාව මේ වගේ රටවල් වල වගේ කාලයක් ලංකාවේ ඇති වෙලා තියෙනවා. පිබිදීමක් ඇති වෙලා තියෙනවා. මේක තමයි වෙලාව ආයෝජනය කරන්න කියලා. ඒගොල්ලෝ මේ රට දිහා බැලුවේ ඉඳගෙන. අවාසනාවකට ජාත්‍යන්තර ගෝලීය දේශපාලනයේ බලපෑම හින්දා සිවිල් යුද්ධ ඇති වුණා ඉඳගෙන. පන්ති භේද ඇති වුණා, වර්ග භේද ඇති වුණා. අවාසනාවක්. අපි මිනිමරා ගත්තා. අපේ රජයේ දේපල නැති කරගත්තා. ලොකු හිතන්න බැරි විනාශයක් ඇති කරගත්තා. දැන්වත් අපි මේ සිතුම් පැතුම් වලින් මිදෙන්න ඕනේ. මේ බෙදුම්වාදී අදහස් වලින් මිදෙන්න ඕනේ. එක රටක්, එක ජාතියක් විවිධත්වය තුල එකමුතුව ඇති කරගෙන ප්‍රායෝගික ආර්ථික ගමන් මාර්ගයකට මේ රට හැමෝම එකතු වෙලා මේ බැරි දෙයක් නෑ. ඌමනාව අරමුණ එක නම් මේ රට ගොඩ ගැනීම නම් අපිට පුළුවන්. ඒ වගේ තැනකට ආයුතු කාලේ මේකයි. මේ වගේ කාලයක එහෙම කරන්න බැරි නම් කවදාද අපි ඒක කරන්න යන්නේ? එක අරමුණකින් එකට එකතු වෙලා රට ගොඩනගෙන එක තමයි නිවැරදි කාර්ය වෙන්නේ. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද අපේ වැඩසටහනට සම්බන්ධ වීම ගැන. ස්තුතියි කසුන් මේ අවස්ථාව දුන්නට. බොහොම ස්තුතියි. ටොක් විත් කසුන් වැඩසටහනින් නැවතත් හමු වෙමු. ආයුබෝවන්.